පුතා ගෑල් ළමෙක්ගෙන් යාළු වෙන්න අහනවා. අපි යාළු වගේ ඉමු. try and try one day you can fly කියලා තියෙන්නේ. තමස්මා ජරා ගෑණියෙක්. මේ ඉන්නේ මගේ පෙම්වතා. ඔයාට ඕන නම් එයත් එක්කත් යාළු වගේ ඉන්න පුළුවන්. පුතා ගෑල් ළමෙක්ගෙන් යාළු වෙන්න අහනවා. පුතා ගෑල් ළමෙක්ගෙන් යාළු වෙන්න ඇහුවා. හරි. අහනවා කියලා මං කියන්නම්. එතකොට ඒ ළමයා කියනවා අපි යාළු වගේ ඉමු. ඒ ළමයා කියනවා අපි යාළු වගේ ඉමු. හරි. කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහනවා. ඒ දුව කියනවා අපි යාළු වගේ ඉමු. ඊට ටික දවසකට පස්සේ හරි පිරිමි ළමයින්ගේ තියෙනවනේ තියරියක් එකක් බැයි නම් තව එකක් try and try one day you can fly කියලා තියෙන තේකනේ. එතකොට හරි ඊට ටික දවසකට පස්සේ අර කොල්ලා මේ පන්තියේම වෙන කෙල්ලෙක්ගෙන් අහනවා. ඒ කෙල්ල හා කියනවා. හරි. පස්සේ දැන් දෙන්න පන්තියේදී එකට එන්නේ. ඕන් එතකොට අර කලින් අහපු කෙල්ල මේක දකින්න. දැකලා ගිහිල්ලා ඉන්ටර්වල් එකේදී අහනවා කැන්ටින් එක ළඟදී. තමුසේ මහා ජරා කොල්ලෙක්. ඒතර කොල්ලා අහනවා ඇයි? තමුසේ මටත් කැමැත්ත දීලා හරි වෙන එකක් එක්ක යාළුනා නේද? ඒතර කොල්ලා කියනවා ඉතින් ඔයා මට හා කිව්වේ නෑනේ. හරි ඒතර කෙල්ල කියනවා ඒක තමා මෝඩය මං කිව්වේ අපි යාළුවා ගිමු කියලා. දෙවෙනි අවස්ථාව මේ අත්දැකීම් ගොඩක් පුතාලට ඇති. යාළුවෙන් අහනවා. දුව කියනවා අපි යාළුවා වගේ ඉමු. ටික දවසකින් කෙල්ලගෙන් වෙන කොල්ලෙක් යාළු වෙන්න අහනවා. ඒ කොල්ල අර පළවෙනි කොල්ලට වඩා හොඳයි. ඒකින්ද යාළු වෙනවා. එතකොට ඉන්ටර්වල් එක වෙලාවේ අර පළවෙනි කොල්ලා අවි අමෝරාගෙන යනවා. ගිහිල්ලා අර කෙල්ලගෙන් අහනවා. තමස්මා ජරා ගෑණියෙක්. ඒතර කෙල්ල අහනවා ඇයි? තමසේ මටත් බලාපොරොත්තු දීලා අරුත් එක්ක යාළුනා නේද? ඒතර කෙල්ල මොකද කියන්නේ? මං ඔයාට බලාපොරොත්තු දුන්නේ නෑනේ. මං කිව්වේ අපි යාළුවා වගේ ඉමු කියලානේ. මේ ඉන්නේ මගේ පෙම්වතා. හරි අපිට ඔයාට ඕන නම් එයත් එක්කත් යාළුවා වගේ ඉන්න පුළුවන්. හරි. හරිද? පුතාලාට පේනවද ගෑල් ළමයින්ට ෆිසික්ස් බැරි වෙන්න විදියක් නැහැ කියලා? මෙච්චර තර්කණය පුළුවන් ළමයින්ට. හරි. ෆිසික්ස් බැරි වෙන්න බෑ නේද? ඒකනේ මං කියන්නේ. පුළුවන්. අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන දක්ෂතාවය එළියට ගන්න. අපි යාළුවෝ වගේ ඉමු කියලා කෙල්ල මොකද්ද කියන්නේ? අවදි අවස්ථාව. ඒ කියන්නේ එයාට එතකොට පුළුවන් ටික දවසක් බලලා ඔන්නම් අර කොල්ලා හොඳ නම් හා කියන්නත් පුළුවන්. ඒ කොල්ලා හොඳ නැත්තම් බෑ කියන්නත් පුළුවන්. ඕන වෙලාවක තර්කයේ කොට නැගුව හැකි. හා කිව්වේ මං ඔයාට කැමතිද? ඔයාට අයිතියක් නැහැ වෙන කවුරු දිහාවත් බලන්න. හා හරි යාළුවා වගේ ඉමු කිව්වේ එක තර්කයක් එහෙම. යාළුවා වගේ ඉමු කිව්වේ එකක් මං හා කිව්වා කියන අදහස. දෙක යාළුවා වගේ ඉමු කියන්නේ මං තමුසෙට කැමති නෑ මට තමුසෙ සෙට් වෙන්නේ නෑ මේක බෑ අදහස. තේරුණාද?